කඩේට හැවැත්තට ඇන්ටි කෝල් එකක් දීලා කිව්වා මේ පුතේ මේ කොස් ගහේ එල්ලිලා කියලා. ඒ විතරයි කිව්වේ ෆෝන් එක කට් වුණා. මම ටක් ගාලා දුවගෙන ආවා. ඒකේ බලන්න මේ කොස් ගහ ගාවට එනකම් මම ඉන්නේ. එල්ලිලා කියලා තමයි කිව්වේ. බලමු අපි ගිහිල්ලා. කඩෙත් වහලා ආවේ මේ ටක් ගාලා ඉවරලා හදිස්සියක් ගියමු නිසා ටක් ගාලා ආවේ. කොස් ගහන බලද්දී කවුද නැල්ලා ඉන්නේ? මේ තියෙන්නේ එන්න මෙයා තමයි එල්ලලා ඉන්නේ. බලන්නකෝ වැලගෙඩියක් එල්ලිලා. හරිද? ඒක ඉදිලා මේ ගහේ තියද්දිම කනවා කට්ටිය. ඉතින් මටත් එන්න කියලා කන්න ඉතින් මේ මාත් කනවා. මේ ගොඩක් ඉදිලා තියෙන පල්ලෙහා මෙරිවිලා තියෙන. මම වීඩියෝ කරන්නේ පස්සේ. හරිද? මේ භාගයක්ම කෑවේ මම මේ ගෙඩිය දැක්කම වීඩියෝ කර ඉන්න මතක් වුණේ නැහැ. පස්සේ තමයි වීඩියෝ එක ගත්තේ. එහෙනම් මොකද හිතන්න එපා. ගහේ නේ ගහෙන්වත් කපලවත් අරගෙන නැහැ. ගහෙම තියදලා තියෙන්නේ. මේ පට්ටම රහයි මීපැණි වගේ. සුපිරිම රහයි දැන් මේ භාගයක් විතර කෑවා. අතුරින් නැහැ ගන්න. ජීවිතේට කාලා තියෙන රසම වැලගෙඩිය. මීපැණි වගේ රහයි. මාම රහක් තියෙන්නේ. කතා කරගන්නත් බෑ කනවා. ඉතින් ඇත්තටම ගහේම තියන් කනකොට ඒකෙත් අමුතු ජොලියක් තියෙනවානේ. මීපැණි වගේ පට්ටම රහක් තියෙන්නේ. සුපිරිම වැලගෙඩියක් ඉතින් ගහේ මෙදිලා තියෙන්නේ. ඉතින් මම කාලා තියෙන මෙච්චර කාලෙට ගහපුව රසම වැලගෙඩියක් මේක. කොච්චර කෑවත් බලන්න විදිහල් තියෙන ගොඩක්. හොඳට මිදිලා තියෙන්නේ. මේ උඩ හරියන මදුළු ගලලා ගත්තා. ගලවන්න බෑ මදුළු. මදුළුවත් ගලව ගන්න විදිහක් නැහැ මේ එදිලා වැඩි. මේ යට හරිය හොඳට ඉදලා තියෙනවා. මේ හරි පොඩ්ඩ සවුත් වීගෙන නැති නේ. කොරන්නේ රසයිනේ. සවුත් නැති පැත්තෙන් කමු. මාරහිය. දැන් අනිය හොල්ලොත් එක අරගෙන වගේ සුපිරිම හත් තියෙන්නේ යාළුවනේ. ඔයාලත් ආසද මේ වැලගෙඩියක් ගහේ තියද්දිම කන්න.